සුබ දවසක් වේවා ඔයාලා හැමෝටම. ඔයාලා දැකලා ඇති මේ දවස්වල සමාජ මාධ්‍ය හා මාධ්‍යයේ නිතර එහා මෙහා සාකච්ඡා වෙනවා මේ රුපියල් බිලියන මම හිතන්නේ 1000ක විතර ණයක් නැත්නම් ණය වැඩිවීමක් ගැන. ඒ කියන්නේ රජයේ සමස්ත ණය රුපියල් බිලියන 1000කින් වැඩි වෙලා කියලා කතාවක් ඔයාලා දන්නවා මේ දවස්වල සමාජ මාධ්‍ය සහ මාධ්‍ය තුල සංසරණය වෙමින් තියෙනවා. සහ ඒ ගැන ගොඩාක් විවාද ඇති වෙලා තියෙනවා මේ සෝෂල් මීඩියා තුල. ඇත්තටම මේම උනේ මොකද මේ ලංකාවේ ණය වැඩි වෙලා තියෙන්නේ. ඔයාලට සමහර විට මේ අගයන් ගැන මොන හරි යම් යම් අදහස් තියෙන්න පුළුවන්. සමහර විට ඔයාලා ඒක දකිනවා වෙන්න පුළුවන් විවිධ කෝණ වලින්. ඒ කියන්නේ පරණ කට්ටිය ගත්ත ණය ගෙවනවා ණය වැඩි වෙන හරි මේ ආණ්ඩුව ඇවිල්ලා ඇයි ණය වැඩි වෙන්නේ වගේ දෙයක්. මේ ණය ගන්න නැති ආණ්ඩුවක් නැත්තම් අපි කියන්නේ හොරකම් කරන්නේ නැති ආණ්ඩුවක් තියදී ඇයි ණය වැඩි වෙන්නේ. මේක බොරුවට ආණ්ඩුවට මඩ ගහන්න කියන කතාවක්ද? එහෙම නැත්තම් මේ පරණ කට්ටිය රට බංකොලොත් කරපු හන්ද ණය වැඩි වෙනවද? මේ වගේ නොයෙක් අදහස් ඔයාලට තියෙන්න පුළුවන්. නමුත් අද මම ඔයාලත් එක්ක කතා කරන්නේ ඇයි මේ වගේ ණය වැඩි වුන නිසා කොච්චර ණය වැඩි වෙලා තියෙනවද මේ වගේ කරුණු ටිකක් ගැන. මම ගොඩාක් ගැඹුරට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මේකෙදී මූලික කාරණා විතරයි කතා කරන්නේ. ඉතින් මේක මේ අදහස මේ මාධ්‍ය සාකච්ඡාවක් විදිහට එළියට දාලා තිබ්බේ මේ ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය තමයි මේ දක්ත එක්ක මේ කතාව දාලා තිබෙන්නේ. නමුත් මම විවිධ මේ කියන්නේ ඉකොනොමි සම්බන්ධ මේ වෙබ් අඩවිවල මම දැකලා තියෙනවා මේ ඔගේ කතන්දර සහ මේ අපිට ඕනනම් මේ රජයේ තියෙන මහා බැංකුව වගේ නැත්නම් භාණ්ඩාගාරය වගේ නැත්නම් එක්ස්ටර්නල් රිසෝස් වගේ මේ වගේ ආයතන වල ඒ වෙබ්සයිට් වලට ගියත් අපිට මේ තොරතුරු බලා ගන්න පුළුවන්. ඉතින් මේකේ දාලා තියෙන්නේ දේශීය සහ විදේශීය ණයවල සමස්ත එකතුව ගැන කතාවක්. ඉතින් මෙතනදී කතා කරන්නේ මේ පුනරුද ආණ්ඩුව එහෙම නැත්නම් මේ මාලිමා ආණ්ඩුව නැත්නම් මේ වර්තමාන ආණ්ඩුව බලයටපත් වුණානේ. ඒ කියන්නේ ජනාධිපතිවරණ තිබේ සැප්තැම්බර් වල. ඒ සැප්තැම්බර් සිට මේ දක්වා කාලය සමනය තියෙන මාස 9ක් කාලයක් තමයි සලකලා තියෙන්නේ. සැප්තැම්බර් සිට මාස 9ක. ඒ කියන්නේ 2024 සැප්තැම්බර් සිට ජූනි වගේ දක්වා මේ මාස 9ක කාලයක් තමයි මෙතනදී සලකලා තියෙන්නේ. ඉතින් මේ කාලය ඇතුළත ලංකාවේ දේශීය සහ විදේශීය ණය රුපියල් බිලියන 1060කින් දල වශයෙන් වැඩි වෙලා තියෙනවා. මේ අගය වෙනස් වෙන්න පුළුවන් අද දිනේ වෙනකොට. මොකද අද මේ වෙනකොට ඔක්තෝබර්නේ. ඔක්තෝබර් මාසයේ වෙනකොට වෙනස් වෙනවා. මෙතනින් දාලා තියෙන්නේ 2025 ජූනි දක්වා ඇතුළත කාලේ මාස 9ක කාලයක් තමයි මෙතන සලකලා තියෙන්නේ ජනාධිපතිවරණය සිට. ඒ කියන්නේ අනුර කුමාර දිසානායක මහතා ජනාධිපතිවරණයට පත් වන කාලයත් එක්ක මේ පුනරුද ආණ්ඩුව යුගය ගැන තමයි මෙතෙන්දී කතා කරලා තියෙන්නේ. ඉතින් දැන් ඔයාලා සමහරට අපි දන්නවා මේ ඔය ආර්ථික අර්බුදය ඇතිවීමත් එක්ක ගොඩාක් කතා වෙච්ච දෙයක් තමයි මේ ණය ගෙවීම ගැන. දැන් මේ ආණ්ඩුව බලයට පත් වෙන්න ඉස්සෙල්ලා කියන්නේ මේ ණය ගන්න ආණ්ඩුව මොකටද ණය අරන් යල්පුති කරන්නේ මොකටද ණය ගන්න නැතුව රට දියුණු කරන්න පුළුවන්. ඔය වගේ කතන්දර වැලක් ඔයාලා සමහර විට මේ දේශපාලන වේදිකා සහ මේ ආර්ථික අර්බුදයත් එක්ක ඇතිවෙච්ච කතන්දර තුල අරගල ඇතුලේ ඔය කතන්දර ගොඩාක් ඔයාලට ඇහිලා තියෙනවා. ඉතින් නමුත් මෙයා ඇවිල්ලා දේශපාලන කතා මිසක් මේ යථාර්ථයේ තියෙන කතා නෙවෙයි. ආර්ථිකය කියන්නේ මීට වැඩිය හාත්පසින්ම වෙනස් දෙයක්. ඉතින් මේ දේශපාලඥයෝ ඔයාලට ඒ අරගල කාලේ වෙන්න පුළුවන්, ඊට පසුව වෙන්න පුළුවන්, ඊට ඉස්සර වෙන්න පුළුවන්. ඉතින් පක්ෂ විපක්ෂ වෙන්න පුළුවන්. ඕක අහවල් දේශපාලන පක්ෂ කියලාවත් අහවල් දේශපාලඥයා කියන කතාවට වැඩිය මෙතනදී සමාජ මතයක් පැතිරලා තියෙනවානේ. ඒ කියන්නේ YouTube වගේ මාධ්‍ය තුල වෙන්න පුළුවන්, සමාජ මාධ්‍ය තුල වෙනවා. දේශපාලඥයෝ මේක සමාජ මතයක් පැතිරලා තියෙනවා මේ ආණ්ඩු ණය අරගෙන තමයි රට බංකොලොත් වෙන්නේ. ඔයගේ කතන්දර ගොඩාක් තියෙනවා. ඉතින් ඒකේ කියන ණය අරගෙන හොරගම් කරනවා. අර එහෙම කතන්දර ටිකක්. හැබැයි ඉතින් ඕවා ඇවිල්ලා කතන්දර. මේ කියන්නේ අපි කියන්නේ කතන්දර ටිකක් මිනිස්සුන්ගේ ඔළුවට දානවා. නමුත් මේක නෙමෙයි ඇත්ත කතාව අපි කතා. මේක හොයලා බලනකොට තොරතුරු. ඉතින් ඕක ඉකොනොමි ගැන අවබෝධයක් තියෙන සහ දත්ත මත පදනම්ව තොරතුරු හොයන කෙනෙකුට සාමාන්‍යයෙන් මොකද වෙන්නේ කියලා දලාදහ ගන්න පුළුවන්. දැන් මෙතෙන්දී වැදගත්ම දා මෙයාලා දැන් මහා ඉහලින් කතා කරපු මේ ණය අඩු කරලා රට සංවර්ධනය කරා යන්න ඕන කියන කතාවේදී දැන් මෙයාලා අතින්ම ණය වැඩි වෙනවා. දේශීය ණයත් වැඩි වෙනවා, විදේශීය ණයත් වැඩි වෙනවා සහ මේ වෙනකොට විදේශී ණය වගේ දේවල් ගෙවන එකත් මේ ගෙවනවා යම් ප්‍රමාණයක්. නමුත් අර ඉස්සර ගෙව්වා වගේ ගෙවන්නේ නැහැනේ සම්පූර්ණම ගෙවන්න කියන්නේ මොකද ඒ ගෙවන්න තියෙන වාරිකය. ඉතින් එහෙම තියදී තමයි මේ ණය වැඩි වෙන්නේ. ඒතර ණය පිටින් ලොකුවට ගැන්වෙන්නේ නැති වෙලාවක තමයි මේ ණය වැඩි වෙන්නේ. නමුත් දේශීය වශයෙන් ණය විශාල විදිහට ගන්නවා. උදාහරණයක් ගත්තොත් ඔයාලට පුළුවන් ඕනනම් ගිහිල්ලා මේ සෙන්ට්‍රල් බැංක් එකේ නැත්නම් මහ බැංකුවේ වෙබ්සයිට් එකට ගිහිල්ලා ඕනනම් ගවර්න්මන්ට් සිකියුරිටි යටතේ බලන්න සාමාන්‍ය මේ වෙනකොට දල වශයෙන් රුපියල් බිලියන
දල වශයෙන් ඇති මේ වෙනකොට මම ගණන් හදලා නැහැ. මම ගණන් හදනකොට මිට මාස කීපයකට ඉස්සෙල්ලා ගණන් හදනකොට ට්‍රිලියන 6ක් නැත්නම් බිලියන 600ක වගේ ණය අරන් තිබ්බා. ඒක මේ වෙනකොට ට්‍රිලියන 10 පැනලා ඇති. ඒ කියන්නේ බිලියන 10000 පැනලා තියෙන්නේ. ඉතින් මේකෙදී දැන් මෙතනදී ඔයාලා කල්පනා කරනවා ඇති දැන් ඇයි මේ සම්පූර්ණ ණය ට්‍රිලියනයක්කින් වැඩි වෙලා තියෙනවා. නමුත් අර ගත්ත ණය ප්‍රමාණය බිලියන 10000කට වැඩි ඇති කියලා මම කියන්නේ කියලා ඔයාලට බලන්න පුළුවන්. කෙලින්ම කියලා මේ සෙන්ට්‍රල් බැංක් එකේ බලන්න ට්‍රෙෂරිසා මේ බිල් ගැන ඒකේ තියෙන විස්තර ගත්ත දවසක සාමාන්‍ය මාසෙකට 4 පාරක් විතර ගන්න 3 පාරක් 4 පාරක් ඒක විස්තර දාලා තියෙනවා. අනවුන්ස් කරපුවා දාලා තියෙන හෙල්ප් කර ගත්ත දවස් දාලා තියෙන විස්තර. ඉතින් ඔතන මෙහෙම දෙයක් තියෙනවා. දැන් ඔය ණය ගන්න ඉවෙන් ගොඩක් කරන්නේ ණය ගෙවන එක. ඔය ණය අරගෙන මේ සංවර්ධන කටයුතු ඊවට වැඩිය කරන්නේ ණය අරගෙන ණය ගෙවනවා. ඒක වෙනම කතා කරන්න ඕන දෙයක්. ඉතින් දැන් මෙතනදී සාමාන්‍යයෙන් කියන්නේ දැන් අපි ඒ කතාවට එමු. ඊට ඉස්සෙල්ලා අපි මෙහෙම දෙයක් කතා කරමු. 2024 සැප්තැම්බර් වෙනකොට ලංකාවේ සමස්ත දේශීය සහ විදේශීය ණය, ඒ කියන්නේ පිටරටින් ගත්ත ණය සහ දේශීයව ගත්ත ණය සාමාන්‍යයෙන් තිබිලා තියෙනවා බිලියන 28574ක් විදිහට තමයි සටහන් කරලා තියෙන්නේ. නමුත් මේ අගය එහෙට මෙහෙට පොඩි වෙනස්කම් වෙන්න පුළුවන් දිනෙත් එක්ක. එතකොට මේ මානව හිමිකම් කේන්ද්‍රය කියන විදිහට 2025 ජූනි වෙනකොට මේ ණය සමස්ත ණය ඒ කියන්නේ නොගෙවු මෙතන කියන්නේ නොගෙවු ණය සමස්ත ණය කියවට ඔක දැන් ඔක නොගෙවු ණය නැත්නම් අර ණය සේරම එකතුව ගත්තොත් ඔය රෙඩි ලොකු විශාලයි. නමුත් අර නොගෙවා තියෙන කියන්නේ අර දැන් ණය ගෙවලා මෙච්චරලා ඉතුරු වෙලා තියෙන ණය ප්‍රමාණය ගත්තොත් ඒක වැඩි වෙලා තියෙනවා රුපියල් බිලියන 29634ක් දක්වා වැඩි වෙලා තියෙනවා. එතකොට වැඩිවීම සාමාන්‍යයෙන් රුපියල් බිලියන 1060ක් වගේ තමයි තියෙන්නේ. ඒ කියන්නේ රුපියල් ට්‍රිලියනයකින් විතර තමයි වැඩි වෙලා තියෙන්නේ. ඒක සරල උදාහරණයක් ඩොලර් වලට අපි පරිවර්තනය කරොත් සාමාන්‍යයෙන් ඩොලර් බිලියනයක් කියන්නේ රුපියල් බිලියන මේ දවස්වල යනකොට 300ක් දැන් 303ක් විතර වගේ අගයකට අපි සලකන්න පුළුවන්. ඒ එහෙම සලකපුවාම දල වශයෙන් ඩොලර් බිලියන 3.3කින් උඩ වගේ ප්‍රමාණයක් වගේ තමයි සලකන්න වෙන්නේ. 3.4 රාජ්‍යයකට ගන්න පුළුවන් අපිට. ඒක වෙනස් වෙන්න පුළුවන් යන රේට් අනුව. ඔයගේ ප්‍රමාණයක් කියන්නේ ඩොලර් බිලියන 3කට වැඩිය ණය වැඩි වෙලා තියෙනවා මේ මාස 9ක කාලය ඇතුළත. දැන් අපි මේ වෙනකොට ඉන්නේ ජූනි වල නෙමෙයි ඔක්තෝබර් වල. ඔක්තෝබර් වෙනකොට ඔයගේ වෙනස් වෙන්න ඕනේ. ඉතින් ඒක ගණනය කිරීම ඒ ආයතන වල සතු වැඩක්. නමුත් මෙතන මානව හිමිකම් කේන්ද්‍රය මේ ප්‍රෙස් එකක් කරලා මේ කියපු කතන්දරය තමයි මේ දවස්වල සමා මාධ්‍ය තුල කතා වෙන්න ඕනේ කතාව. ඉතින් ඔය ණය පිළිබඳ කතාව මේ ඉකොනොමිනෙස්ට් වගේ ආර්ථිකය පිළිබඳ විශේෂඥ අදහස් දක්වන වෙබ්සයිට් වල පවා සඳහන් වෙලා තියෙනවා. ඔයාලට පුළුවන් ඒ ලිපි ඉංග්‍රීසි භාෂාවෙන් කියවන්න. ඊට පස්සේ ලෝකයේ මේ ආර්ථික විශේෂඥයෝ කියන කතන්දර ඒවත් ඔයාලට ඕනනම් තොරතුරු හොයාගෙන බලන්න පුළුවන් ලංකාවේ ආර්ථිකය ගැන. ඉතින් ඔයාලා දන්නවා මේ වෙනකොට ලංකාවේ සංවර්ධන ව්‍යාපෘති සාමාන්‍යයෙන් නැවතිලා තියෙන්නේ. මේ ආණ්ඩුව ආවා කියලා අලුත් සංවර්ධන ව්‍යාපෘති يعني කිරීම එච්චර ලොකුවට සිද්ධ වෙන්නේ නැහැ. අර පරණ කරපුවා ටික යම් ක්‍රියාත්මක මට්ටමට කරන්න යනවා. ඒ කියන්නේ ඔය දක්ෂිණ අධිවේගී වගේ මහවැලිය සම්බන්ධව තියෙන ව්‍යාපෘති ඔය වගේ ලංකාවේ තියෙන ඒ කියන්නේ පෝස්ට් සිටි එක්ක තියෙන ව්‍යාපෘති වෙන්න පුළුවන්, වරායවල් එක්ක තියෙන ව්‍යාපෘති වෙන්න පුළුවන්, පාරවල් වෙන්න පුළුවන්. ඉතින් ඔය වගේ ව්‍යාපෘති යම් ප්‍රමාණයක් කරන්න. නමුත් මේ ණය අරගෙන සංවර්ධනය කළා. අපි දැන් මහින්ද යුගයේ ගත්තොත් ණය අරගෙන චෝදනාව තියෙන්නේ වැඩ කරා කියලානේ. ඒ කියන්නේ අරව හැදුවා මේ හැදුවා. ඒ කියන්නේ වැඩකට නැති දේවල් හැදුවා කියලා කතාවනේ. කියන්නේ නැව්වෙන්නේ නැති වරායවල් හැදුවා, ගුවන් යානයින් නැති ගුවන්තොට පොළල් හැදුවා. ඒ වගේ කතන්දරනේ තියෙන්නේ. ලොකු පිට්ටනි හැදුවා ඔය වගේ කතාවනේ. පාරවල් හැදුවා. ඔහොම කතාවන්නේ. හැබැයි මොන හරි කියන්නේ සල්ලි අරගෙන මොකද මොන හරි දෙයක් හදපු දෙයක් පේන්න තියෙනවනේ. දැන් මෙතනදී එහෙම දෙයක් නැහැ ඇත්තටම. මෙතනදී ඇයි මේ ණය වැඩි වෙන්නේ? ඒතකොට ඔක ලොකු කතාවක්. ඉතින් ණය කියන එක රජයක් ගෙනියනකොට ණය අවශ්‍යයි සහ ණය වැඩි වෙන එක ඕන රටක සිද්ධ වෙන දෙයක්. නමුත් මෙයාලා අර ජනතාවට කියපු කතන්දරයක් තියෙනවා ණය ගන්න ආණ්ඩුව මොකටද අර එහෙම අර පිටකොටුවේ මුදල් අයිල්ලා කතාවක්. කොහොම කතන්දරයක් තියෙනනේ. එක පෑම් පාරෙන් ගොඩ දාන මේ කතන්දරෙත් එක තමයි මෙයාලට මේක අර මෙයාලා ආණ්ඩුව ගත්තට පස්සෙත් එයාලත් අර පරණ කට්ටිය කරපු දේ තමයි කරන්නේ. ඒතකොට ඒ කරනකොට තමයි අර චෝදනා වෙන්නේ මෙයාලා කියපු දෙයට වැඩිය දෙයක් මේ අර පරණ කට්ටිය කරපු දේ හරිනේ. ඔව් ඇත්ත. පරණ කට්ටිය කරපු දේ හරි. ඒක වැරදි කියන කාටවත් බෑ. මොකද මෙයාලා කරන්නේත් ඒකමයි. මොකද මේ වැරදි කියලා මතයක් ඔළුව වලට දැම්ම ඔයාලට මේ වර්තමානයේ ඉන්න ආණ්ඩුව සම්බන්ධ ගොඩ මේ
කැනෙ සම්බන්ධ දේශපාලක්ඥ තමයි ඔයාලග ඔලුවට දැම ඉතින් ඔයාලග ඔලු ඒවා කුරුවල් කරලා හදලා ඔයාලග ඔලු වෙනස් කරලා අරගෙන මේ විවිධ පැතිවල ට්‍රෙන්ඩ් හදන එක වෙනම කතාවක් ඔයාල එක ඇන්දන එක එක ඔයාලගේ ගැටලුවක් ඔයාලා එක තේරුම් ගණ්ඩ නැතන් ඔයාලා තොරතුර හයන මෙදවල් ඉගෙන ගන්න ඉතින් ඔන්න ඔයගේ එතවට දැන් ඔය කියන විදියට සාමාන්‍ය සෑම මාසයකම රුපියල් බිලියන 117ක් වගේ දළ වසයෙන් 117ක් සම ගණක් සලකන්න පුලන් ණය වැඩි වෙලා තියෙන හැම මාසෙකම ඔය කියන මාස 9 යෙදී ඉතින් දැන් මෙතනදී මෙහෙම දෙයක් තියෙනවා දැන් මේ ණය අරගෙන දැන් ඔතනදී තව දෙයක් තියෙනවා දැන් ඔතනදී ගත්තොත් දැන් දේශීය ණය ගත්තොත් දේශීය ණය වැඩි වෙලා තියෙනවා බිලියන 1211කින් ඔය මාස 9 ඇතුළත වැඩි වෙලා තියෙනවා කියලා තමයි කියන්නේ ඉතින් ඔන්න ඔයගේ තත්ත්වයක් තියෙනවා දැන් මේ ප්‍රශ්න තියෙන අතර දැන් විදේශ සංචිත වැඩි වෙන්නෙත් නැහැ දැන් ණයත් වැඩි වෙනවා විදේශ සංචිත වැඩි වෙන්නේ නැහැ දැන් විදේශ සංචිත මේ අවුරුද්දේ 7500ක් ඇතිවෙනවා තාම තියෙන 6000 ගානක ඉතින් ඒකත් එහාට මෙහාට යන 6100 200 300 ඔහොම උඩට පල්ලෙන්න නම් සංචිත තිබ්බට වැඩිය මාර්තු මාසයට සාපේක්ෂව අඩු වෙලා තියෙනවා ඒක දවසින් දවස වෙනස් වෙනවා එතකොට මම අද ඉලක්කමක් කිව්වොත් ඒක හෙට වෙනස් වෙන්න පුළුවන් දැන් මම දැන් මේ වෙලාවේ කියන ඉලක්කම් ටික උනත් මේ වෙලාවේ බලනකොට වෙනස් වෙලා එතකොට මේ ඉලක්කම් හැමදාම එක තැනක තියෙන්නේ නැහැ මේ ඉලක්කම් ටික වෙනස් වෙනවා ඒ හන්දා මම කියන ඉලක්කම් තහවුරු කරගන්න තව වෙනස් ඒ කියන්නේ ඒකේ මේ වෙලාවේ අප්ඩේට් වෙච්ච ඉලක්කම් ඔයාලට ලබා ගන්නවා නම් තවත් හොඳයි. ඒතර මම මේ කතාව කියන මොහොතේ තියෙන ඉලක්කම් නේ අනිත් ඒවා වෙනස් වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඊළඟ මොහොතේ ඒ කියන්නේ තව දවසක් දෙකක් තුනක් සතිය මාසයක් යනකොට. ඉතින් ඔන්න ඔය දේවලුත් එක්ක දැන් මෙතන කතන්දරේ තමයි මේ සංචිත ඉහළ යන්නෙත් නෑ. දැන් මෙතන රජය පාග්ධන විදන් කියලා දෙයක් යොදවනනේ. ඒ කියන්නේ රජය එතනදි කියන්නේ මේම කතාවක් වෙන්නේ. දැන් රජය ඇවිල්ලා මේ සංවර්ධනය වෙනුවෙන් මුදල් යොදවනවානේ. ඒතකොට මේ මුදල් වලින් මේ සාමාන්‍ය සංවර්ධන කටයුතු මේ කියන්නේ ප්‍රාග්ධන වියදම් වෙන්නේ නැතුව ඒවා ආපහු භාණ්ඩාගාරයට හරවලා යවලා තියෙනවා. ඒ කියන්නේ ඇත්තම කතාව ගියොත් මොකද්ද? අයවැයක් තියෙන අයවැයෙන් වෙන්න ඕන කාර්යවල ඔය කියන විදිහට සිද්ධුනේ නැහැ කියන චෝදනාවන්නේ තියෙන. ඒ කියන්නේ ප්‍රාග්ධන වියදම් කරලා නැහැ ඒවා ආපහු භාණ්ඩාගාරයට යවලා කියලා කතාවන්නේ තියෙන්නේ. ඉතින් දැන් මේ කොහොම වෙතත් දැන් එන ප්‍රශ්නයක් මොකද දැන් මේක ඇවිල්ලා මෙයා මේ ණය ගන්න නැති ආණ්ඩුවක්නේ හැදුවේ ඇත්තරම පුනරුදාහාණ්ඩුවක් කියලානේ හැදුවේ. දැන් එහෙම ආණ්ඩුවකනේ දැන් මේ ණය වැඩි වෙන්නේ. මේ ණය දැන් මේ ණය වැඩි වෙන්නේත් අර විදේශ ණයත් නොගෙවා ඉන්න සහ විදේශ ණය නොගන්න වෙලාවක තමයි මේ වැඩි වෙන්නේ ණය. ඉතින් දේශීය ණය ගොඩක් වැඩි වෙලා තියෙනවා. දැන් ඔයාලට ඕක බැඳුම් කර ණය මේ බිල්පත් ණය බලන්න ගියොත් එහෙම ලොකු අගයන් වලින් යන්නේ. ඉතින් අපි දන්නා මේ ආණ්ඩුව පත් වෙච්ච කාලේ එහෙම මාසෙකට බිලියන ඩොලර් බිලියන ගණන් එකයි ගණන් එහෙම ණය ගත්ත හැටි එහෙම රුපියල් ණය ඉතින් ඇත්තට මොතන දේශීය වශයෙන් ගන්න ණය ගොඩක් වෙලාවට අරගෙන කරන්නේ ඒ ණයම ආයෙ ගෙවනවා ණය අරගෙන ණය ගෙවනවා ඕක මේ ඇවිල්ලා ගවර්න්මන්ට් කරන දෙයක් රජේවල් ණය ගන්න ණය ගෙවන්න නෙමෙයි ඕක තමයි ඇත්ත කතාව විදේශීය ණය ගෙවනවා ඒක වෙනම කතාවක් දේශීයව ගන්න ණය ගෙවන්නේ ඕක ලෝකේ හැම ගොඩක් රටවල් වලට තියෙන චෝදනාවක් ඉතින් ඔය බැඳුම් කර අර භාණ්ඩාගාර බිල්පත අරම ඕක කරේ අරගෙන කරන්නේ අර පරණ ණය ගෙවනවා අර ගෙවනවා ඒ ණයේ පොලියත් එක තමයි ගෙවන්නේ ඔහොම අර ඩෙත් ස්පිරල් එකක් මේක මේන්ටේන් කරගෙන යනවා ඕක කොයි ආණ්ඩුවක් කරගෙන යනවා ඉතින් ඕක දැන් මේ ආණ්ඩුව කිව්වට දැන් මහ බැංකු සම්බන්ධ වෙලා නෙවෙයි බැඳුම් කර ඔය බැඳුම් කර තරයි මේ කරන්නේ ඉතින් ඔකට ආර්ථික විශ්ලේෂඥයෝනේ නැතුව මේ ආණ්ඩුව වල ඉන්න මේ මැටි ඇමතුරුන්ට තේරෙන කෙහෙම්මලක් නෑ ඔය කොයි ආණ්ඩුව හිටියත් ඉතින් ඔය එක්කෙනෙක් දෙන්නෙක් ඇති ඒ පිළිබඳ ප්‍රමාණික දැනුමක් තියෙන මැටි ඇමති කෙනෙකුට ඔක තේරුණාට අනික් කට්ටිය ඇවිල්ලා ඔය ආර්ථිකය පිළිබඳ ඉන්න ඒ ප්‍රාමාණික දැනුමක් තියෙන විශේෂඥයෝ කියන කතන්දරත් එක තමයි එයාලා කරන්නේ. එතකොට ඔය තීන්දුව తీරන ගන්න ඇවිල්ලා වෘත්තීය වේදින්. දේශපාලඥයෝ තෝවා තේරෙනවද නැද්ද කියලාත් අපි දන්නේ නැහැ. ඔය ණය කියන කතන්දර ඔයගේ ඔළුව වල තියෙනවද කියලාත් අපි දන්නේ නැහැ. මොකද ඒව වැඩක් නැහැ. මිනිසුන්ට දේශපාලන කයිවාරු ටිකක් වේදිකාවල කියලා අර ජනතාව චූන් කරලා එහෙම ආතල් එකක් දීගෙන ඉන්නේ. ඕකනේ ඇත්ත කතාව. ඒකනේ තනි පෑන් පාරෙන් ගේම් ගහනවා කිව්වේ. ණය ගන්න නැති ණය ගන්න නම් පිටකොටේ මුදාල්ලව නැද්ද කියලා වගේ කතා. මහ ලොකු ටෝක්නේ. මෙව ඇවිල්ලා ලොකු ටෝක් කියන පොර ටෝක්නේ. දැන් පොර ටෝක් දුන්න පොර ටෝක් දීපු කට්ටියම දැන් කරගෙන යනකොට නේ දැන් මේ සමත්ත ණය බිලියන 160කින් වැඩි වෙලා තියෙන්නේ ලංකාවේ. ඈ දැන් මේ මාස 9කටනේ මේක ඉවර වෙනකොට කොච්චරකින් වැඩි වෙයිද කියලා ඔයාලා හිතා ගන්නකෝ. කොහොමත් මේ ආණ්ඩුව ඇවිල්ලා
අර යහපාලන එකේ රෙකෝඩ් එකත් කඩලා මෙයාලා ඉතිහාසයේ වැඩිම ණයගත් ආණ්ඩුව බවට පත් වෙනවා සහ ඒක වළක්වන්න බෑ කාටවත්. ඒක තමයි ආර්ථිකයේ ස්වභාවය. ඒතර වෙන ආණ්ඩුවක් ඔතන හිටියත් ඒ ආණ්ඩුවට සිද්ධ වෙන්නේ ඔය කතන්දරේම තමයි. ඒ හන්දා ඉදිරියට එන ආණ්ඩු තිබ්බට වැඩිය ණය ගන්නවා. ඉතින් දැන් අර පරණ මහින්දලා ණය ගත්තා කියන කතන්දරයට චෝදනා කළා වැඩක් නැහැ. මේ මිනිස්සු අපිට හැර දකින්න පුළුවන් වත්කම් හදලා තියෙනවා. ඉතින් ඒ වත්කම් වල කාලයත් එක්ක වටිනාකම් පවා වැඩි වෙනවා. දැන් වරායන මොකද හම්බන්තොට වරාය ගත්තොත් ඒවා දැන් ආදායම් ලබන මට්ටමට පරිවර්තනය වෙමින් යනවා. නෙළුම් කුළුණ පවා එහෙමයි. පෝස්ටිය පවා ටිකෙන් ටික සංවර්ධනය කරා ඇදිලා යනවා. ඒ හන්ද දවසේ සංවර්ධනය තේරෙන්නේ නැති මිනිසුන්ට ඕවා නිකන් ව්‍යාපෘති විදිහට පේන්න පුළුවන්. ඕවා නිකන් මේ මහින්දලාගේ උවමනාවට හදපු දේවල් නෙවෙයි. ඕවා දීර්ඝ කාලයක් තියෙන ප්‍රොජෙක්ට්. ඒතර ඕවා අතීතේ හොයලා බලන්න මේ ප්‍රොජෙක්ට් වල. ඒ ප්‍රොජෙක්ට් කොයි කාලෙද සාකච්ඡා කරේ අයියෝ ඒ කාලෙදි හදන්න බැරි වුණේ. සා මහින්දේ කාලේ ඒවා හැදුවේ කොහොමද? ඒ නායකත්වය දුන්නේ කොහොමද කියන එක. ඇයි ඒ නායකත්වයට පිටරටවල වලින් ඊට ප්‍රාග්ධනීය සැපෙව්වයි කියලා. ඒකට ඒවා නිකන් හම්බෙන දේවල් නෙමෙයි. ඒකට ජයාර්ගේ කාලෙ ගත්තත් එහෙමයි. ජයාර් මහින්දලා කාලේ ඒ වගේ විශාල ව්‍යාපෘතියක් කරගන්න පුළුවන් වුණේ ඒ නායකයන්ගේ තියෙන හැකියාව නිසා. ඉතින් අර නායකයෝ කියලා අපි කට්ටියපත් කරගත්තා කියලා මේ ව්‍යාපෘති ඉස්සරහට යන ස්කීම්යක් නැහැ සහ රටවල් එහෙම ණය දෙන්නෙත් නැහැ. දුන්නත් මේ පවතින ආණ්ඩු ගැන හොයලා බලලා තමයි ණය දෙන්නේ. මොකද කාටවත් පිස්සු නැහැ ණය ආපහු ගන්න බැරි රටවල් වලට ණය දෙන්න. ආර්ථික අර්බුදය ගැන කතා කරොත් ඒක වෙනම කතා කරමු. ඒක මෙතෙන්ට අදාළ දෙයක් නෙවෙයි. ඉතින් කොහොමත් වෙන්නේ ණය වැඩි වෙනවා. ඉතින් මෙයාලා ඒ ණය වලින් කරන දේ තමයි ඔයාලා දන්නවනේ. ඉතින් ප්‍රාදේශීය සභා මැතිවරණ දීලා තියෙනවා. ඉතින් ගම් මට්ටමේ ඉතින් ලොකු වැඩ නැහැ. ඉතින් අර කාණු මොන පාරවල් වහනවා කාණු මොනවද ඔයාලට බෝඩ් ගහගෙන ඔහොම මොනවද වැව් වල අරක හුද්ද කරා මේක හුද්ද කරා ඔය කතන්දර ටිකකට දැන් අර තින්ත ගන්නවා. ඕවටනේ බෝඩ් ගහන්නේ. ඌවා නෙවෙයිනේ ඌවා අර ප්‍රාදේශීය සභා මට්ටමේ කරන්න තියෙන දේවල්නේ. පළාත් සභා මට්ටමේ ඊට වැඩිය සංවර්ධනයක් කරන්න එපා. මධ්‍යම රජයක් වුණාම මධ්‍යම රජයක සංවර්ධනය අපේ රටේ දැන් ඉන්න තත්ත්වෙත් එක්ක ඊට වැඩිය එහා ගියපු සංවර්ධනය ඊට වැඩිය ලොකු සංවර්ධන ව්‍යාපෘති වලට යන්න ඕනේ. මොකද රටේ මේ ආර්ථික වර්ධනය ඇති කරන්න. සර් ආණ්ඩුව අයවැයෙන් කරන මුදල් ප්‍රාග්ධනීය විදිහට වියදම් කරන්නත් තේරෙන්නේ නැත්නම් ඒක රටේ සංවර්ධන වේගය අඩාල වෙන එක පුදුමයක් නෙමෙයි. ඉතින් ආර්ථික වර්ධන වේගය එන්න අඩාල වෙමින් යනවා. ඉතින් ආර්ථික වර්ධන වේගය ගත්තොත් ඒකේ විවිධ අගයන් තියෙනවා. අපි බලමු වර්ෂ අවසානයේ අගයන්. සාමාන්‍යයෙන් දල වශයෙන් කියන්නේ 3.5 4.5 අතර ආර්ථික වර්ධනයක් තියෙයි කියලා. ඔය දෙක අතර ඉලක්කමක් ඒ ඉතින් අපි දන්නේ නැහැ. එක එක කතා මේ දවස්වල කියනවා මේ නිශ්චිත අගයක් මට හරියට කියන්න අමාරුයි. මොකද සමහරව 4.5ක් විතර කියන සමහර 3.5ක්. ඒ කියන්නේ එක එක ආයතන වර්ල්ඩ් බැංකුව එක කතාවක් කියන IMF එක කතාවක් කියන ADB බැංකුව නැත්නම් ආසියානු සංවර්ධන බැංකුව තව කතාවක් කියන සර් මේ මුදල් අමාත්‍යාංශය තව කතාවක් කියනවා. මහ බැංකුව තව කතාවක් කියනවා. නමුත් වර්ල්ඩ් බැංකුව වගේ කියලා තියෙනවා ඉදිරි වර්ෂයේ නැත්නම් 2026 වර්ෂයේ තවත් ආර්ථික වර්ධනය අඩු වෙයි කියලා. ඒකට හේතු පවා යාලා කියලා නෑ යටිතුවල පහසුකම් දිනු කරන්නේ නැති එක, ඊළඟට ආර්ථික ප්‍රතිසංස්කරණ කරන්නේ නැති එක. ඔය ගොඩක් තියෙනවා. ඉතින් අපිට එක දෙයක් තේරෙනවා. ඒ තමයි මේ ආණ්ඩුවට මේ ආර්ථික ගැන අවබෝධයක් නෑ. ඇත්තටම මෙයාලා මේ අර කරන්නන් වාලේ කරගෙන යනවා මිසක් මෙහෙම රටක් කරන්න තියෙන අවබෝධයක් නෑ කියන එක පැහැදිලිවම පේනවා. ඔක අර ජනතාවට තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. ජනතාව සමහරවිට මේක වීරත්වයෙන් දකින්න වෙන්න පුළුවන්. මොකද වේදිකාවක් ඉස්සරහ ඇවිල්ලා පොරටෝක්කයක් දීලා මම එකපාරින් කරන්නම් කියලා කියපන්. ඉතින් ඒවා ටිකක් ලොකුවට හිතන මිනිස්සුත් ඉන්නවා. හැබැයි ඔය කතන්දරේ මේ වර්තමාන ආණ්ඩුවට විතර නෙමෙයි අනිත් පක්ෂ වලටත් අදාළයි. අනික අපි දන්නවනේ ආර්ථිකය ගොඩ දාපු වීරයෝ ඉන්නවා. ඊළඟට ණය මොකද්ද මේ ගෙවපු වීරයෝ ඉන්නවා. ඔහොම ඉතින් කතන්දරේ ඉන්නවා. තව හදපු වීරයෝ ඉන්නවා. කියන්නේ සංවර්ධන මොකද්ද මේ ව්‍යාපෘති හදපු වීරයෝ ඉන්නවා. ඉතින් ඔයගේ කතන්දරේ තියෙනවා. ඉතින් ඔය මොන වීරයා හිරියත් ඔය ගොඩක් කට්ටියට මේක ආර්ථිකය තේරෙන්නේ නැහැ. ඔක තමයි ඇත්ත කතාව. ආර්ථිකය තේරෙන්නේ ඒ පිළිබඳව දන්න විශේෂඥ දැනුමක් තියෙන මිනිස්සුන්ට විතරයි. ඉතින් ඒ මිනිස්සු සමහර විට මෙයාලා අන්දනවා වෙන්නත් පුළුවන්. නැත්නම් මේ කටට තේරෙන්නේ නැහැ වෙන්නත් පුළුවන්. කොහොමත් අපි එක දෙයක් දන්නවා. මෙයාලට ආණ්ඩුකරණය නොතේරෙන බව නම් අපිට හොඳට පේනවා. ඒ කියන්නේ ආර්ථිකය අරන් යන්න ඕන කොහෙටද ප්‍රතිසංස්කරණ අරන් යන්න ඕන. ඒ ගැන අවබෝධයක් නැහැ. මොකද අපි සාමාන්‍යයෙන් හැම දෙයකටම උද්ඝෝෂණ කර රට ආපස්සට තල්ලු කරමින් හිටපු පිරිස තමයි අද බලයටපත් වෙලා තියෙන්නේ. ඒක ගැන කතා කරන්න ගියොත් ඩොලර් බිලියන 200ක කතාවක් තියෙන්නේ. අර සිවසංකර මෙනන් කියනවා වගේ ඉන්දියාවේ හිටපු ආරක්ෂක උපදේශක. ඉතින්
යාගේ විශාල විනාශයක් වෙච්චි එකක් ඔය අපි කතා කරන්නේ. එහෙව් රටක තමයි මේ ආර්ථිකය ගැන කතා කරන්නේ. ඉතින් අපි බලමු මෙයාලා මේ දැන් බලමු තා ඉදිරි කාලේදී ණය දැන් මේ අවුරුද්දේ සැලකුතු ණය ප්‍රමාණයක් ගෙවන්න ඉදිරි වර්ෂේ තව වැඩි වෙනවා. ඊට පස්සේ මම හිතන්නේ 2027 ඉඳලා ණය ගෙවන්න සිද්ධ වෙනවා. මේ තව 28 දී විවෘත වෙන්න පුළුවන් ණය ගන්න පුළුවන් වෙනවා. එතකොට ණය ගන්න. ඒතකොට ආණ්ඩු කාලෙත් ඉවර වෙයි. මොකද 29 දී ඡන්දයක් එයි ගොඩක් වෙලාවට. බලමු කරගෙන යන විදිහත් එක්ක. ඉතින් ණය ගෙවන්න ගන්නකොට තවත් සංචිත අඩු වෙනවා. සංචිත එකතු කරගන්න බැරි වෙන ප්‍රශ්නකුත් තියෙනවා. සංචිත එකතු කරගන්න බැරි වෙනවා කියන්නේ ණය ගන්න සිද්ධ වෙනවා. සහ පද්ධතියට මුදල් අපි කියන්නේ අච්චු ගහනවා දෙන්නත් කරනවා කියන වචනේ පාවිච්චි කරමුකෝ. අච්චු ගහනවා කියලා කියන්න පුළුවන් එන්නත් කරනවා කියන. එහෙම කරන්න සිද්ධ වෙයි. සමහරට ණය ගෙවන්න ණය ගන්න සිද්ධ වෙයි. විශේෂයෙන් විදේශ ණය ගෙවන්න විදේශ බැඳුම් කර ගන්න සිද්ධ වෙයි. අර යහපානට ISB ණය ගන්න සිද්ධ වුණා වගේ. එහෙම නැත්නම් භාණ්ඩාගාරයට සිද්ධ වෙයි ඩොලර් මිලදී ගන්න තමන්ගේම. ඒක ඔය කතන්දර ගොඩක් තියෙනවා ඔක ඇතුලේ. ඉතින් රජයක් විදියට මීට වැඩිය සහයක් දෙන්න ඕන ආර්ථිකය වර්ධනය කරන්න අවශ්‍ය ඒ මොකද යටිතල පහසුකම් සංවර්ධනය ප්‍රතිසංස්කරණ වගේ දේවල් වලට සහ නීතිමය රාමුව වෙනස් කරලා ඊට ගැලපෙන විදිහට හදන එක. අනිත් එක තමයි මේ සමාජවාදී අදහස් ගොඩෝ ඔළුවේ තියාගෙන මේ සංවර්ධනය කරන්න බෑ. අනික ඔය කවුද සංවර්ධනය ඇත්තටම මේ සමාජවාදී අදහස් වලින් යන්න බෑ. මොකද දියව කියන සංකල්පය හැමදේටම උද්ඝෝෂණය කරගෙන නිකන් ජනතාවට හැමදේම රජයෙන් නිකන් ලැබෙන්න ඕන වගේ මානසිකත්වයකින් මේ රට ගොඩ ගන්න බෑ. මේ රට ධනවාදයට යා යුතුයි. ධනවාදයෙන් එහා තවත් ක්‍රමවේද තියෙනවා නම් ඒවට යන්න ඕනේ. ලෝකේ හැම රටම දැන් ධනවාදය කරා ගිහිල්ලා තියෙන්නේ. අපි නව ධනවාදය කරා යන්න ඕනේ. මීට වැඩිය තව ලිබරල් වෙන්න ඕනේ. එහෙම නැති වුණොත් ඉතින් හැමදාම මිනිස්සුන්ට දුක් විඳින්න සිද්ධ වෙනවා. සමාජවාදය කියන්නේ තවදුරටත් මේ රටේ වළංගු දෙයක් නෙවෙයි. එහෙම වළංගු කවුරු හරි කියලා තියෙනවා නම් එහෙම ආර්ථිකය ගොඩ දාපු රටක් අපිට පෙන්වන්න දත් සාක්ෂි සහිතව අපි ඒක පිළිගන්නම් එදාට. අපි දන්න ලෝකේ නම් එහෙම රටවල් නැහැ. ඉතින් ඔයා දන්නවා සමාජවාදී අදහස් තියෙන රටවල් ඇයි දුක් විඳින්නේ කියලා. අපේ රටේ සමාජවාදී අදහස් ඇත්තටම මේ සුද්ධය කාලේ ඉඳලම ඔළුව වලට ගිහිල්ලා අපි දන්නවා ඒවා ඇති වෙච්ච විදිහත්. ඒ දේවල් එක්ක හැමෝම මිනිස්සුත් අර තමන්ගේ දෙයක් يعني මේ ආර්ථිකය තල්ලු කරන්න ඕන දේවල් කරා යොමු වෙන්නේ. ව්‍යවසායකත්වය කියන එක අඩුයි. රටේ සල්ලි හැදීමේ මානසිකත්වය අපේ මිනිස්සුන්ට නෑ. ඒ වෙනුවට තියෙන්නේ රස්සාවක් කරලා තව මිනිස්සෙක් ළඟ තියෙන සල්ලි ටික ඇදලා ගන්න එකක් හරි නැත්නම් අස්වැසුමක් හරි සමෘද්ධියක් හරි ලැබෙන්න ඕන වගේ මානසිකත්වයක් සහ මේ ගොවිතැන වගේ දේවල් වෙන්න පුළුවන් වෙන දේවල් වලට රජෙන් සහනාධාර දෙන්න ඕන කියන ලෙවල් එකේ වගේ මානසිකත්වයක් තියෙනවා. ඔව් රජෙන් සහනාධාර දෙන්න ඕන දේවල් වලට දෙන්න ඕන නොදෙන්න ඕන නේද? දෙන්න ඒක අර ඉල්ලුම සැපෙමු බැලන්ස් වෙන්න ඒක කරන්න ඕන. ඉතින් කොහොම වුණත් අවසාන වශයෙන් ගත්තාම ඔන්න ඔය කතන්දරයක් තමයි සිද්ධ වෙලා තියෙන්නේ. ඇත්තටම ණය වැඩි වෙලා තියෙනවා. ජූනි දක්වා. දැන් ඔක්තෝබර් වෙනකොට තවත් වැඩි වෙලා හෝ අඩු වෙලාද කියන කතන්දරේ එක ඒ අදාළ ආයතන වලින් දැන් මේ මානව හිමිකම් කේන්දරය මේක එළියට දැම්මට පස්සේ ඕන ප්‍රකාශ කරන්න පුළුවන්. ආණ්ඩුවට ප්‍රකාශ කරන්න පුළුවන්. ආණ්ඩුව මං හිතන්නේ නැහැ එහෙම ප්‍රකාශයක් කරයි කියලා. මොකද ප්‍රකාශ කරන රෙඩි ඔක අනිවාර්යෙන් ණය තව වැඩි වෙලා තියෙන්නේ. ඔයාලට ඕන නම් ඒ දත්ත බලන්න පුළුවන් ඒ අදාළ ආයතන වල මේ වෙබ්සයිට් වලට යමු වෙලා. රජයක් දැන් ඒ ගැන මීක් නෑ. සමහරට ඔකට මොකක් හරි කතාවක් කියයි. ඒ කියන්නේ ඔය කතාව හොදන්න කතාවක් කියයි. එක්ක පරණ කට්ටිය ණය අරගෙන සල්ලි අතුරුදහන් වුණා. අරක මේක ඔය කතන්දර කියයි. මෙහෙමයි අපේ රට බංකොලොත් උනේ හොරකම් කිරීම නිසා නෙවෙයි. හොරකම් කරපු එක නිසා අකාර්යක්ෂම වෙනවා මිසක් රටවල් බංකොලොත් වෙන්නේ නැහැ. බංකොලොත් වෙන්න හේතු කන කතා කරන්න ගියොත් මහා බැංකුව සම්බන්ධව කතන්දර ගොඩාක් තියෙනවා. ඒවා මේ මාතෘකාවත් එක්ක මම කතා කරන්නේ නැහැ. අපි මෙතෙන්දි වැදගත් වෙන්නේ දැනට සමස්ත නොගෙවූ ණය ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා. දේශීය ණය ගෙවමින් සිටියේදීත් විදේශ ණය නොගවා සිටීමේදී සහ විදේශ ණය නොගන්න අවස්ථාවකදී සමස්ත ණය දේශීය සහ විදේශීය ණය බිලියන 1060කින් ජූනි මාසය වෙනකොට 2025 වැඩි වෙලා තියෙන ඔන්න ඔක තමයි කතන්දරේ වෙලා තියෙන්නේ. ඉතින් මේ සියල්ල කරන්න පුළුවන් පුනරුද ආණ්ඩුව අපි බලමු මේ දේවල් කොහොමද කළමනාකරණය කරගන්නේ ඉදිරියේදී ණය පිළිබඳ. ඉතින් අපි ඒ ගැන ඉදිරියේදී මොන හරි තොරතුරු ටිකක් දැක්කොත් සහ සමාජය තුල කතා කරොත් අපි ඒ ගැන කතා කරමු. ජනතාව විදියට ඔයාලත් මේ ආර්ථිකය ගැන මේ දේශපාලඥයෝ කියන කතන්දර හෝ YouTube වල තියෙන වීඩියෝ වල තියෙන කතන්දර හෝ මත යැපෙනවට වැඩිය මේක දත්ත මත පදනම්ව තම තොරතුරු මත යැපෙනවා නම් මේක රටක් වශයෙන් හැමෝටම හොඳයි. අපි දේශපාලන කෝණ වලට වැඩිය එහා ගියපු සුසමාදර්ශ ඇතුලේ නැත්නම් රාමු ඇතුලේ අපි මේ දේවල් තේරුම් ගන්න
ජනතාව විදිහට උත්සාහ කරන්න වන අපි අර පරණ දේශපාලනික රාමුව තුළම හැමදේම ඒ දේශපාලන ප්‍රක්ෂදන සංජානන ප්‍රක්ෂගහිතය ඇතුළේ අපි අර්ථ දක්වනට වැඩි අප එතින එලියට ඇවිල්ලා මේ දේවල් තේරුම් ගන්න උත්සාහ කරන්න. එහෙම වුණොත් තමයි රටක් විදිහට අපි ඉස්සරහට යන්න පුළුවන්. අපි හැම වෙලේම මේක මැදක ඉඳලා තේරුම් ගන්න උත්සාහ කරනවා. ඉතින් ඔයාලා මොන පක්ෂයකට අදාළව ඔයාලගේ දේශපාලන මතය තිබ්බත් ඔයාලා මේ දේවල් තේරුම් ගන්නකොට අපි හිතමු වෙනස් විදිහකට තේරුම් ගන්න උත්සාහ කරයි කියලා. ඉතින් ආයෙත් මේ වගේ ඔයාලගේ දේශපාලනිකව වැදගත් වෙන තොරතුරුත් එක්ක මං ඔයාලත් එක්ක ආයෙ හමු වෙනවා. එතෙක් මං සමු ගන්නවා. මම ප්‍රදීප් මදුසාන.